මේ වීඩියෝ එක මම මුලින්ම සෝරි කියලා පටන් ගන්නවා. මොකද මට ගොඩ කාලෙක වීඩියෝස් අරන් යන්න බැරි වුණා. එක දිගට කැට් තිබ්බා, එන්ඩ් සෙමෙස්ටර් තිබ්බා. ඕවත් එක්ක ක්ලිනිකල් අපොයින්ට්මන්ට් මාරු වුණා. මම මුලින්මනේ ක්ලිනිකල්ස් ගියේ. ඉතින් මට ටිකක් අමාරු වුණා වීඩියෝස් අරන් යන්න. වීඩියෝස් කරා විතරයි. මේ තමයි අපේ ජින් ඇන්ඩ් ඔබ්ස් අපොයින්ට්මන්ට් එක. ඉතින් කට්ටිය එනකම් මම චුට්ටක් නෝට් බල ඉන්නවා. ඊට පස්සේ මේකත් මේ කැට් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. සිංහල වචන ඒ කියන්නේ ඉංග්‍රීසි වචන වලට වඩා මේ කියලා තියෙන කේකේම හොබ්ස් ඒ කියන්නේ ගිහින් අර නවතිනවා වගේ. එතකොට අපිට තිබ්බ ඉන්ෆෙක්ෂන් කැට් එකක් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ මයික්‍රෝබයොලොජි තියෙන්නේ. ඔය එක බැක්ටීරියා වෛරස් ප්‍රොටෝසෝවා ඔහොම එකයි ඉන්නවා. කොහමද අපිට පිස්සු හැදලා හිටියේ නම් මතක හිටින්නේ නැතුව. මයි ටමිලයි මේ ඒකට ලෑස්ති වෙන ගමන් හිටියේ ක්ලිනිකල් ගිහිල්ලා. මේ තියෙන එදා අපි හිටියේ මේ කොමරි මොකේද මේක හිටියේ බබාල හම්බෙන්න ඉන්නේ අගේ වෝඩ් එකේ හිටියේ කොහමරි ඊට පස්සේ කැට් එකට පහුවලා අපිට තිබ්බනේ මේ සහන්ගේ බර්ත්ඩේ එක තිබ්බා. සහන්ගේ බර්ත්ඩේ එකට අපි ගෙනාවා කේක් එකක්. ඉතින් කේක් එක ගෙනල්ලා මේව සර්ප්‍රයිස් කරන්න තමයි බලන් ඉන්නේ. මේක ස්පෙෂල් එකක්. මොකද දන්නවද අපේ ක්ලිනිකල් ගෲප් එකේ පළවෙනි බර්ත්ඩේ එක මේ සහන්ගේ බර්ත්ඩේ එක. ජින් ඇන්ඩ් ඔබ්ස් කියලා කියන්නේ ගයිනකොලොජි ඇන්ඩ් ඔබ්ස්ටෙට්‍රික්. ගයිනකොලොජි කියලා කියන්නේ මෙහෙම මේ ගෑනු අයගේ තියෙනවනේ. යාලේ ගර්භාෂ සම්බන්ධ ලෙඩ තියෙනවනේ. ඒවට වෙන බෝඩ් එකක් තියෙනවා. ඒව ගැන ඉගෙන ගන්න කාලේ ඊට පස්සේ ඔබ්ස්ටෙට්‍රික් කියලා කියන්නේ බබාලා හම්බෙන්න ඉන්න අය ඉන්න එක. බබාලා හම්බෙන්න ඉන්න අය ඊට පස්සේ හම්බුණාට පස්සේ එකයි. මේ ගයිනකොලොජි වලට සුදාරක අපේ ෆැකල්ටි ඉන්නේ මගේ බැච් එකේ. ලස්සන වීඩියෝ එකක් දාලා තිබ්බා. ඔයාලා ගිහින් බලන්න ඒක. සමහරට ඔයාලා බලලත් ඇති. උස් එකක් ද නැත්නම් අනිත් පැත්ත ගහලාද? ඔප්පර් සුවි. ඉන්න නිමෙනකම් පොඩ්ඩක්. ඒක ගොඩක් වෙලා පත්තු වෙනව නේද? මේ පැත්ත බලන්නකෝ. දැන් ඕක කෙලින්ම 20කට කපලා නෑ 21යිනේ සර්. එපා අපිට කවන්නේ තියෙන්නේ. අයින් ගන්න. සීතලයි. දැන් සහන්නද ඔය ට්‍රේ එකේ තියන් අරන් යන්න ඕනේ. කොහෙද? ඔව් මෙහෙම කට. අර මෙහෙම තියන්. අනේ සහන්න එහෙම ඉන්නකෝ.
ඒ ළමයාට අර ඉටි බන්දන් ටිකක් ගහලා දෙන්න. අර සර්ප්‍රයිස් වෙලා කට ඇරගන්න. එක අතකින් දැන් කේක් එක අරන් මම ගොඩාක් දවස්වලට කැෂුවල්ටි යද්දි මේ විදිහට වීඩියෝ එකක් ගන්නවා. ඒ කියන්නේ කැෂුවල්ටි නයිට් එකක් කියලා වෙනම වීඩියෝ එකක් ගේන්න. හැබැයි හැමදාම මට ඒක කන්ටිනියු කරන්න අමතක වෙනවා. බලන්නකෝ. කැෂුවල්ටි ගිහිල්ලා මොකද ගන්න කියලා පෙන්නන්න. මෙයා කවුද දන්නවද? මෙයා තමයි මගේ ડોක්ටර් කෙනෙක් වෙන්න යන ජීවිතේ මම පළවෙනියටම ඩෙලිවරි එකක් දැකපු පාර. ඒ කියන්නේ මේක නෝමල් ඩෙලිවරි එකක් නෙමෙයි සීස් එකක්. ඒකෙන් හම්බෙච්ච බබ්බා. ඉතින් මෙයාගේ මූණ දාන්න බෑ අපිට තානම් පේෂන්ට්ලාගේ මූණ මල් ෆොටෝස් ගන්න වීඩියෝස් දාන්න. ඒකට මං හිතුවා මතක හිටින්න මෙයාව දාලා තියන්න. මේ තමයි ජින් ඇන් ඔබ් සපර්මන්ට් එකේ කැෂුවල්ටි නයිට් එක රෙකෝඩ් කරනවා කියලා මම මටම බොරු කරගත්ත දෙවෙනි පාර. මේ තියෙන පල්ෂාෂෝ එක. පල්ෂාෂෝ එක කියලා කියන්නේ අපේ ෆැකල්ටි එකේ අලුත් බැච් එකක් ආවම යාළුවෝ තියෙනවා ඉංග්‍රීසි කෝස් එකක්. ඒ කෝස් එක ඉවරුනහම ටීම්ස් වලට බෙදලා ඒකේ ඉන්න මැඩම්ලා මේ පොඩි ඉවෙන්ට් එකක් කරනවා. එයාලට තියෙන ඉංග්‍රීසි වලින්ම කරන්න ඉවෙන්ට් එක. ඒක බලන්න ගියා එදා අපිට ලෙක්චර්ස් ගොඩක් තිබ්බා. ඒ අතරින් හම්බෙච්ච පැය එක විතර පොඩි මේ ඉන්ටර්වල් එක අපි ගියා බලලා එන්න. ලස්සනට තිබ්බ ඉවෙන්ට් එක. මේක තවත් ෂෝක් වැඩක් ෂෝක්මත් නෙමෙයි පනිෂ්මන්ට් එකක්. හරිද? මේ මං ආසයි හැම පනිෂ්මන්ට් දෙන සර්ලට. ඒකෙදි අපිට උනේ එදා මොම්මඩ සර් තියටර් එකේ හිටියේ අපි තියටර් යනවානේ ගෲප් එකෙන් කොටස. මේ මම ගෲප් ඒ තියටර් යන්නේ නැති කොටසේ හිටියේ. කොහොම හරි සර් තියටර් යන දවසට වෝට් එකට එන්නේ නැහැ. ඉතින් අපි දවසම නිකන් ඉඳලා අපි හිතුවා 12 වෙනකන් ඉන්න නැතුව 11:00ට විතර යන්න. කොහොම හරි අපි බඩු ලෑස්ති කරන ඔක්කොම යද්දි 11:45 විතර අපේ වෙලාවට එදා සර් ඇවිල්ලා ඉතින් ඒ හින්දා අපිට ඒ විනාඩි 15 වෙනුවේ දවස් 4ක් එක දිගට රැට කැෂුවල්ටි එන්න කිව්වා අපි 4 දෙනෙක්ට. මේ අපේ ෆොටෝමේනියාව තියෙන මැඩම්ලා 3 දෙනා සර් පොඩ්ඩක් අපිට එක්සැමිනේෂන් කරලා දෙන්න මේ රූම් එකට ඇවිල්ලා ඉන්න කියලා කිව්වා. සර් එනකන් ඒ වෙලාවෙත් මෙයාලා ප්‍රයෝජනයක් අරගෙන ෆොටෝස් ගන්නවා. මේ පාර්ශ්වයට සින්දුවක් කියමු. මේ ඉන්නේ ශේෂාරා. එයාට සින්දු කියන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්. මෙයා තමයි මගේ වීඩියෝස් කරන්න ගොඩක් සපෝට් කරන්නේ. පේනවනේ අනිත් අය මූණ දෙක කරගද ශේෂාරා කියනවා ආය ගන්න කියලා. මේ අපේ ඉන්නපොයිමන් ටික්ටොක් එකනේ. මේක කරන්න අපිට මිලිෂාත් ගොඩ උදව් කරන ෆෝන් එක අල්ලගෙන ඉඳලා බලන්නකො අනිත් පිටම ඔක්කොම ඇතර වෙලා අපිට hina වෙවිද. මිලිෂාත් අපි 100 පාරක් කරනකම් ෆෝන් එක තියන් බලන්න. අපේ ගෲපේ මෝඩ් එකේ ඉන්නු.
අර පළවෙනි වීඩියෝ එක මම අර විදිහට දැම්මේ මෙයාලගේ ඕනෑ බෑ එක ඔයාලට පැය භාගයක් වුණත් බලන්න දෙන්න පුළුවන්. ඒ තරම් වෙලා ඉඳගෙන ඕකම කර කර හිටිය සර් නිකන් ෆොටෝස් ගහන්න. එයා ගියා දාලා මාව දාලා. දාලා කියලා දෙපා. බත් ටිකක් ගත්ත නේද අර කැන්ටින් ප්‍රදේශයකට ගෙන් කෝල් කරා එහෙම ඇත්තටම ඊයේ කෝල්. අකද මිස්ටර් අර මොකලිය ගැන හිතෙන්නේ එපා යකි. විනී කිනිටව දෙනවා නම් කාටද දෙන්නේ? එතකොට මේ ඔයාගේ සල්ලි මුදල් ඉවරද? එච්චර එයා ඉතරනේ. ශේෂා ලස්සන චිත්‍රයක් අඳන් ඉවලා තිබ්බ සර්ට දෙන්න මේක. බලන්න. ඒකත් ලස්සන. මම දරුණුවීම එකතු වෙලා බෝඩ් එකේ ගහපු තොරණ. අපි දෙන්නගේ ඩෙකොරේෂන් එකක් තමයි ඒක ලස්සනයිනේ. අපොයින්ට්මන්ට් එක ඉවරනහම අපි අහසම වැඩේ දැන් තමයි පටන් ගන්නේ. සර්ජරි අපොයින්ට්මන්ට් එකේ වීඩියෝ එක ඉක්මනට අරන් යනවා කියලා පොරොන්දු වෙනකම් මම ගිහින් එන්නම්.